ඕගොල්ලෝ බැංකුවට ගිහිල්ලා ස්වයංම කියන්න මම මේ බද්දට ඇතුල් නෑ කියලා කරයි. එහෙම වුණොත් අප්‍රේල් මාසේ කැපෙන්නේ නෑ. හැබැයි අට අප්‍රේල් මාසේ යන්න බැරුව මේ මාසේ ගිහලා කිව්වොත් මම මේ බද්දට ඇතුල් වෙන්නේ නෑ කියලා. මේ මාසේ ඉඳන් කැපෙන්නේ නෑ. අප්‍රේල් මාසේ කපපු එකත් ආපහුද. ජූලි මාසේ ඉඳන් අපි ලක්ෂ 10 සීමාවකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතර 3%ක පොලියක් ආණ්ඩුවෙන් ගෙවුවා. ඒ කියන්නේ පොලියට. එහෙම හදලා තියෙනවා. ඔබතුමා මුදල් ඇමතිතුමා දැන් මේ විත් හෝල්ඩින් ටැක්ස් එක රඳවා ගැනීමේ බද්ද විශේෂයෙන්ම මේ විශ්‍රාමගේ වැඩිහිටියන්ට මහ විශාල ආතතියක් ගෙන දෙන දෙයක් වෙලා තියෙනවා. ඇත්තටම වුන් මේ විශ්‍රාම ගිහිල්ලා ඒ අරමුදල් තැන්පත් කරලා ගෙයක් ඉඩමක් විකුණලා ඒ අරමුදල් තැන්පත් කරලා තමන්ගේ මිනිපිරියන්ට මුණුපුරන්ට මොනවා හරි අරන් දෙන්න දඹදිව සංචාරයක් යන්න. එහෙම නැත්නම් දරුවන්ගේ ඒ කියන්නේ මුණුපුරන් මිනිපිරියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා සීයලා ආච්චිලා මේවා වැය කරන්න තැන්පත් කරලා තියෙනවා. මේ දරුවන්ගේ තැන්පතු මතත් මේ ටැක්ස් එක දැන් වදින තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ අපිට ඇහෙන විදියට. හැබැයි ඔක්කොමන්ටම වඩා මේක මේ හදාගන්න ගියහම මේක ප්‍රකාශ කරන්න ගියහම මේ වැඩිහිටි ජනගහනය හරිම අපහසුතාවයට පත් වෙනවා. ජනාධිපතිතුමා ඒක අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන්. මේ බැංකු පද්ධතිය තුල ඔවුන්ට මේක අමතර රාජකාරියක් වෙලා තියෙනවා. ඔවුන් ඉතාමත් ඒ කියන්නේ අර සෞම්‍ය ලෙස නෙවෙයි මොවුන් එක ගනුදෙනු කරන්නේ. ඉතාමත් ආතතියටපත් වෙලා ඉන්නේ. මේකට විසඳුමක් අත්‍යවශ්‍යයි ජනාධිපතිතුමා. withholding tax එක කියන්නේ ඇඳවුම් බද්ද කියන්නේ බද්දක් නෙවෙයි. බද්දක් ගෙවන ක්‍රමයක්. ඇඳවුම් බද්ද කියන්නේ බද්දක් නෙවෙයි. හරිද? එන බදු අය කරගන්න ටූල් එකක්. ඇඳවුම් බද්ද කියලා කියන්නේ. එතකොට අපේ ඒකට රැඳවුම් බද්ද කියලා කියන්නේ. රඳවාගෙන සිටිනවා බද්ද. ඒක තමයි. ඒ කියන්නේ ඒක අනාගතයා ගෙවන බදු වලින් කල් තියා එකක් රඳවගෙන තියෙන නිසා බදු අය කරගැනීමේ ටූල් එකක්. ඕක තිබුණා 105ට. දැන් 105ක් තිබුණා. 105ක් තියෙනකොට එතකොට අපේ ඒක පුද්ගල බද්ද ලක්ෂ 1 මාසේ ආදායම ලක්ෂ 1මාරක් වුණොත් තමයි දැන් මේ බද්දට ඇතුල් වෙන්නේ. හැබැයි ලක්ෂ 1මාරක බැංකු පොලියක් නොලැබෙන ලක්ෂ 1මාරකට ආසන්න වෙන ආදායමකුත් බැංකු පොලිය ඇතුළු වෙන ආදායමක් නැති කෙනාගෙනු මේ 105 ගත්තා. ගත්තනේ. එතකොට මේ 105 ගත්තේ බදු ගෙවී නොවිතු බදු ගෙවන්න ඕන නැති කෙනෙක්ගෙන් අසරණභාවය මත 105ක් ගත්තා. මේක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේක සාධාරණ නැහැ. මොකද 105ක් කුඩා නිසා කවුරුත් මේකට ප්‍රශ්න කරන්නේ නැහැ. 105 පොඩිනේ. එතකොට මෙතෙක් කාලයක් මේ 105 රැඳවුම් බද්ද ක්‍රියාත්මක වුණේ අසරණභාවය නිසා ක්‍රියාත්මක වුණා. එයා ඇත්තටම බදු ගෙවිය යුතු කෙනෙක් නෙවෙයි. එහෙත් එයාගෙන් 105ක බද්දක් ගන්නවා. එයා රිටර්න් නැවත බදු ෆයිල් එකක් ගෙන්නලා මේ 105 ගන්න එහෙම හැකියාවක් හෝ දක්ෂතාවයක් නැහැ. එනිසා අපි කරපු දේ තමයි මේක 110ට වැඩි කරා. වැඩි කරපුවාම කරුණු දෙකක් තියෙනවා එකක් කියනම් මේ මේගොල්ලගේ පැත්තෙන් හිතුවොත් වැඩි කිරීම දැන් ඒක දැනෙනවා. දැන් දැනෙනවනේ. එතකොට දැන් අපි කියනවා රයිට් ඔයාගෙන් අපි 110ක් රඳවා ගන්නවා. හැබැයි ඔයා මේ බද්ද රඳවා ගන්න නුසුදුසු කෙනෙක් නම් අපිට වාර්තාවක් දෙන්න. ඒතර අපි මේ බද්ද ගන්නෙ නෑ. කලින් වෙලා තියෙන්නේ මොකද්ද? කලින් වෙලා තියෙන්නේ බද්ද අය කර ගැනීම නුසුදුසු කෙනෙකුට 105 ගත්තා. 105 අර ටිකක් පොඩි නිසා ජනතාව අත්හැරලා හිටියා. මේකෙන් වෙන දේ තමයි අර අසාධාරණව ගත්තු 105ක් ආයෙ ගන්නෙ නෑ. එයා ගිහිල්ලා කිව්වොත් මම මේ බද්දට යටත් නෑ කියලා. එයාගේ මුදල් රඳවාගෙන ඉන්නේ 10 ගන්නෙත් නෑ 5 ගන්නෙත් නෑ. ඒ කියන්නේ ඇත්ත ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? බද්දකට හිමිකම් නොකියන කණ්ඩායමකින් බද්දක් අරගෙන තිබුණා. ඒ අයට අපි අවස්ථාවක් දීලා තියෙනවා. ඔබ බද්දට යටත් නම් විතරක් දෙන්න කියලා. මේක තමයි අපේක්ෂාව. හැබැයි එතකොට තියෙන මොකද්ද අපිට? අපි ඔක්කොම බදු ෆයිල් අරලා අපිට මේක තියෙනවා නම් ඔන්ලයින් ඔක්කොම ඇවිල්ලා මුදුකාංග පද්ධතියක් ඇතුළේ තියෙනවා. මේක අපිට හරි ලේසි. ඒ නිසා අපි කිව්වා ඔයගොල්ලෝ බැංකුවට ගිහිල්ලා ස්වයංම කියන්න මම මේ බද්දට ඇතුල් නෑ කියලා ඉතරයි. එහෙම වුණොත් අප්‍රේල් මාසේ කැපෙන්නේ නෑ. අප්‍රේල් මාසේ නම් කැපෙන්නේ. හැබැයි අට අප්‍රේල් මාසේ යන්න බැරුව මැයි මාසේ ගිහලා කිව්වොත් මම මේ බද්දට ඇතුල් වෙන්නේ නෑ කියලා. මැයි මාසේ නම් කැපෙන්නේ නෑ.
අප්‍රේල් මාසේ කපපු එකත් ආපහු දෙනවා. ඇත්ත මොකද්ද කරලා තියෙන්නේ? නොදන්නාකම විසින් අසරණ භාවය විසින් 5% ගත්තු අයගේ අපි ඇත්ත බද්දට යටත් විවේකයෙන් 10% රඳවා ගන්නවා. එකක් ඕක. ඕක අපි අපේක්ෂාව. ඒ සාධාරණ නැද්ද? මම කියන පුරවැසියන්ට සිදුණු සාධාරණයක් මේ. දෙවෙනි එක තමයි ඇත්ත බදු ගෙවිය යුතු කණ්ඩායම ඉන්නේ. ඒගොල්ලෝ 5% දීලා නිකන් ඉන්නවා. ඊට වඩා වැඩි බද්දක් එයා ගෙවන්න ඕන. හැබැයි මෙතන 5% කපන්නේ. ඒක දීලා නිකන් ඉන්නවා. 10%ට ගෙනපුවාම එයා try කරනවා තමන්ගේ ඇත්ත බද්ද ප්‍රකාශ කරන්න. ඇයි වැඩි ප්‍රමාණයක් රඳවගෙන තියෙනවා. එතකොට එයා එන එක අවත කර ඒක තමන්ගේ බදු රිකවර් කරගන්න එයා බදු ෆයිල් එකක් දෙනවා. ඒක සැබවින්ම බදු වලින් සැඟවිලා ඉන්න අයට සාධාරණ බද්දක් අය කර ගැනීමත් බද්දට ඇතුළත් නොවිය යුතු අයට බද්දෙන් නිදහස් කිරීමක් තමයි මේ 10% රැඳුම් බද්දෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ කියු පරිදිම මේක විශාල accounts ප්‍රමාණයක් තියෙනවා. බැංකු ශාඛා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. බැංකු වලට මේක දැන් තමන්ගේ දෛනික කාර්යයට එහා ගිහපු අමතර කාර්යයක් වෙලා තියෙනවා. එනිසා යම් පීඩාකාරී තත්ත්වයක් තියෙන එක ඇත්ත. අපි ඊතරම උපදෙස් දුන ආදායම් දෙපාර්තමේන්තුවට පොඩි එක තනි කොලයක පොඩි එකක් අපි හදන්න. ඔන්ලයින් යවන්න පුළුවන් තරම් ඔන්ලයින් වලින් පුරවන්න අවස්ථාව දෙන්න. බැංකුවට ගිහලා පුරවන්න අවස්ථාව දෙන්න. ප්‍රමාද වුණත් නැවත ඇවිල්ලා පුරවන්න අවස්ථාව දෙන්න. ඒ නිසා මෙතන අවස්ථා ගණනාවක් තියෙනවා. අපි මේකෙන් කළා තියෙන අසාධාරණ ලෙස 5% ගත්තු අයට සාධාරණ ඉටු කරලා තිනවා. ඇත්ත බද්ද ගෙවිය යුතු කෙනාගෙන් 10%ක රැඳවුමක් තියාගන්න. ඒකත් රැඳවුමක්. එයාගේ සම්පූර්ණ බද්ද වර්ෂාවසානදී ගණනය කරපුවාම රඳවගෙන තියෙන එක ප්‍රමාණයට වඩා ඒ බද්ද වැඩි නම් එයා ගෙවන්න ඕන. ඒ බද්ද අඩුයි නම් එයාට ගෙවන්න. දරුවන්ගේ ඉතිරි කිරීම මත ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. වයස මත දාලා දිනවා. ජනාධිපතිතුමා ඊළඟ මම කියන්න කැමති මේ ඔය දේශීය පුරවැසියන්ගේ ප්‍රශ්නය. ජුලි මාසයේ ඉඳන් අපි ලක්ෂ 10 සීමාවකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතර 3%ක පොලියක් ආණ්ඩුවෙන් ගෙවනවා. ඒ කියන්නේ පොලියට. ඒක ලක්ෂ 10ක් යම් ගිණුමක තියෙනවා නම් එයාට අපි 3%ක් කියන අවුරුද්දට 30000ක් හම්බ වෙනවා. එන මාසෙට 2500ක් අපි මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආණ්ඩුවෙන් දෙනවා. අපි එහෙම හදලා තියෙනවා. අපි මේ පුරවැසියන් බලා ගන්න ඕන කියන එක මත දැන් මම කියන්නේ දැන් ඒ ඔක්කොම අමතක කරලා මේකත් වැරදි විකෘති කතාවක් කියලා දුක් බතලා තියෙනවා. පැහැදිලි වෙන්නේ නැහනේ. දැන් පැහැදිලි වෙන්නේ නැති ප්‍රශ්නේම ඒක ආණ්ඩුව වක් කියන්න ඕනි. ඒක හරියට පැහැදිලි කරන්න. තමුන් පැනෙන්න නම් බද්දා. පැහැදිලි කරන්නේ රදවුන් බද්ද බැංකු වල තියෙන තැන්පතු වල. මෙතන බැංකු වලට ගියාම එන කාරණේ මම මේ මතු කරන්නේ. දැන් බැංකු වලට ගියාම කියනවා අවුරුදු 18 අඩු කෙනෙක් අයිතිනේ. නීතිමය පුද්ගලයන් නෙමෙයි. ඔහුට පියා මව හෝ බාරකරුවෙක් ඉන්නවා. එතකොට ගිණුම තියෙනවා නම් ඕනම ගිණුමකින් පොලියෙන් 10%ක් කපනවා. ඒක බැලු බැලමටම හරි. ඕනම ගිණුමකින් 10%ක් කපනවා. දරුවෙක් නම් ඔහුගේ ඩික්ලරේෂන් එක ඔහුගේ ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ පියා මව හෝ බාරකරු. එතකොට පියා සාමාන්‍යයෙන් ලංකාවේ මේ වගේ එකකට ලියුමක් ඉදිරිපත් කරන්නේ පියා. ඒක තමයි ලංකාවේ ස්වරූපය, සම්ප්‍රදාය, අපේ සංස්කෘතිය. එතකොට පියා බදු ගෙවන කෙනෙක් වෙච්ච ගමන් 1,50,000ට වඩා වැටුප් ලබන කෙනෙක් නම් අර 10% දරුවාගේ ඉතුරුම් වල පොලියෙනුත් කැපෙනවා. මේක තමයි දැනට තියෙන ප්‍රායෝගිකව බිම බැංකුවල තියෙන තත්ත්වය. ඒකම පරීක්ෂා කරන්න. අපි ගත්තු පොලිස් මම අර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් එක්ක මේකේ තීන්දුව ගැනීමේදී අපි සාකච්ඡා කරපු පදනම මම කිව්වේ මම බලන්නම් ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.